සුබ දවසක් මම ප්‍රසවනා විසක් මැද රෝහන් ලියනින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ මෙම වීඩියෝ මාලාවේ තවත් වැදගත් ක්‍රමවේදයක්. අපි දන්නවා පවුල් සැලසුම් ක්‍රමවේද කිව්වහම ඒක පුරුෂයාට කරන ක්‍රමවේදයක් තියෙනවා, කාන්තාවන්ට සිදු කරන පවුල් සැලසුම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම අපිට මේක විස්තර කරන්න පුළුවන් తాවකාලික ක්‍රමවේදයක් තියෙනවා, ස්ථිර පවුල් සැලසුම් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට කාන්තාවන්ට තම තමන්ගේ අවශ්‍යතාවය අනුව ස්ථිර ක්‍රමවේදයකට යනවද తాවකාලික ක්‍රමවේදයට යනවද කියලා වෙනස් වෙනවා. මොකද සාමාන්‍යයෙන් ගොඩක් අය ස්ථිර ක්‍රමවේදයකට යන්නේ තමන්ගේ පවුල සම්පූර්ණ නම් නැවත දරු පිරිසට ගැනීමක් සිදුවීමට අවශ්‍ය නැහැ කියලා හිතන නම් තමයි ස්ථිර ක්‍රමවේදයකට යන්නේ. එතකොට ස්ථිර ක්‍රමවේද විදිහට අපි දකින්නේ ගොඩක් වෙලාවට පුරුෂයන්ට කරන වාසෙක්ටමි සැත්කම, වඳ සැත්කම, එහෙම නැත්නම් කාන්තාවන්ට සිදු කරන LRT සැත්කම. එතකොට දැන් කාන්තාවන්ට LRT සැත්කම කරනකොට සාමාන්‍යයෙන්ම කාන්තාව ඒකට සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් අයට වයස අවුරුදු 26ට වඩා වැඩි වෙන්න ඕන. අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් ඉන්නත් ඕන. ඒ දෙවෙනි බබාගේ වයස අවුරුදු 2කට වඩා වැඩි වෙන්නත් ඕන. ඒතකොට අපි කියන්නේ මේක ස්ථිර ක්‍රමවේදයක් කියන්නේ නැවත හිත වෙනස් වෙලා නැවත බබෙක් හදන්න ඕන කිව්වොත් හදන්න බෑ. ගොඩක් කල මේක ස්ථිර ක්‍රමවේදයක්. මොකද ඒක LRT එක රිවර්ස් කිරීම ඉතා අපහසුයි. එතකොට අපි එම කාන්තාවන්ට කියන්නේ තමන්ගේ පවුල සම්පූර්ණ කරලා නම් තමන්ට ස්ථිරවම හිතනවන් තව බබෙක් හදන්න නැහැ කියලා අපිට මේ LRT සැත්කමක් සිදු කරන්න පුළුවන්. LRT සැත්කමෙන් සිදු වෙන්නේ පැලෝපිය නාලය කියන්නේ ගර්භාෂයයි ඩිම්බකෝෂ අතරට යාවෙන ඩිම්බේ වෙත ශුක්‍රාණු ගමන් කරන එක නතර කරන්න සිදු කරන පැලෝපිය නාලය දෙකම කපලා මහලා ගැට ගහලා ඒ මාර්ගය අවහිර කරන එක තමයි මේව ශල්‍ය කර්මයෙන් සිදු කරන්නේ. එතකොට මේ ශල්‍ය කර්මය ඉතා සුළු ශල්‍ය කර්මයක්. මෙහිදී ගොඩක් වෙලාවට සුළු නිර්බන්ධනයක් තුල මේක සිදු කරන්න පුළුවන්. නමුත් මේකෙත් 100%ම සාර්ථකත්වයක් වෙන සාමාන්‍යයෙන් මේකෙත් 200න් එකක් විතර ෆේල් වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ මේක ස්ථිර ක්‍රමවේදයක් කිව්වට ඒක 100%ම සාර්ථක ක්‍රමවේදයක් නෑ. මොකද 100%ක සාර්ථක ක්‍රමවේද කිසිම පවුල් සැලසුම් ක්‍රමවේදයක් නෑ. එතකොට මේකෙත් 200න් එකක් ෆේල් වෙන්න පුළුවන්. එතකොට ඒකේ භයානකම තියෙන හදිසියත් එහෙම ෆේල් වුණොත් සමහරට ඒ බබා නාලේ සිටීමේ අවදානමත් වැඩි. එතකොට අපි මේවත් සැලකිල්ලට ගන්න ඕනේ. ඒ කියන්නේ 100%ම සාර්ථක ක්‍රමවේද කියලා දෙයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට මේ පැලෝපිය නාල කපලා ඒක අවහිර කිරීම සිදු කරන්නේ පළවෙනි සුද්ධ වීමෙන් පළවෙනි සති දෙක ඇතුළත තමයි මේක සිදු කරන්නේ. මේක සුළු නිර්වින්දන ක්‍රියාවලියකින් කරන්න පුළුවන් සරල ක්‍රමවේදයක්. එතකොට මේක නමුත් ගොඩක් කාන්තාවන්ට ඉතා යෝග්‍ය වෙන ක්‍රමවේදයක් තමයි. විශේෂයෙන්ම හෝමෝන පෙති ගන්න බැරි කාන්තාවන් වෙනවා, විවිධ හෘදයාබාධ ඒ වගේ විවිධ රෝගී තත්ත්ව තියෙන කාන්තාවන්ට ඉතා හොඳ ශල්‍ය කර්මයකින් මේ වගේ ඉතා හොඳ ක්‍රමවේදයකින් මේ වගේ LRT සැත්කම සිදු කර ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය රෝහලක පවා සිදු කර ගැනීමට පහසු ඉතා සුළු ශල්‍ය කර්මයක්. ඒක නිසා මේක ඉතා හොඳ ක්‍රමවේදයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ස්තුතියි.